වයස අවුරුදු 27ක් පමණ වන අතර ඔහුගේ කැම්පර් වැන් රථය සමග සොබාදහමේ සහවනගත දේශගුණය ජීවත් වේ. ඔහු ලොව පුරා නිර්භීතව හා කඩිමුඩියේ ගමන් කරයි. සෑම දර්ශනයක්ම සෑම සතෙකුම සෑම ආහාර වේලක්ම සහ සෑම හුස්මක්ම භුක්ති විඳිමින් ඔහු විස්මයජනකයි ස්වාභාවිකයි. නමුත් කාලය හා අවකාශය තුල සැබෑ ඔහු කෝපි හදනවා. ඔබ දුටුවහොත් නොබට පිරිසිදු ආශාව, පිරිසිදු ශක්තිය ආදරයෙන් හා බහුතාරතාවයෙන් ඔහු කරන සෑම දෙයක්ම පෙනෙනු ඇත. ඔහු පිරිසිදු ගින්නක් ශීත මලවුන් තුල පිරිසිදු ආශාවකි. ඔහු අන් අය සිතන දේ ගණන් ගන්නේ නැත. ඔහු සෑම උදෑසනකම සෑම ශීත කාලයකම සෑම ගිම්හානයකම නව ආශාවකින් සහ නව පිබිදීමකින් නවදිවේ. ඔබ රුකනවා දුටුහොත් නොහු ඉතා මහුදු වනු ඇත. ඔහු අපූරු අද්විතීය විස්මයජනක සැබෑ විදේශීය දියමන්තියක් නෙක් ආකාරයක කැබැල්ලක්. ඔහු සෑම ආහාර වේලක්ම පිළියෙල කරන විට එය පිරිසිදු මායාවකි. සෑම ශීත සොතුවක්ම නව ආශාවක් හැකියාවන්ගෙන් පිරුණු නව පිබිදීමක්. නව අභියෝග මායාවෙන් හාතනාත්මක බවින් පිරුණු නව වනදොබ වික්‍රමාන්විතයන් ජයග්‍රහණය කිරීමට නව සටන් සහ ජය ගැනීමට නව රාටවල් වේ. මන්ද සොබාදහමට සහවනයට ඇති මගේ ආදර මට පරාජය කළ නොහැකිත ඉටන් කෙනෙකු වීමට ශක්තිය ලබා දෙයි. ඔහු අබිරස් අඳුරු සහ දීප්තිමත්යා මෙම සියලු නිමක් නැති ගුණාංග ඔහුට කිසි විටකත් ජීවිතයට බිය නොවන්නට මඟ පෙන්වයි. ඇය පමණක් එයට ආදරය කරයි, එයට ගරු කරයි සහ එය බුක්විඳියි. මන්දගේ නිදහස බලයයි.